Hello everyone, welcome back to a new video. මම නිත්මි මගේ YouTube channel එකෙන් කතා කරන්නේ elegant tips. මේකෙදිව වැදගත් කාන්තාවක් විදිහට ඉන්නේ කොහොමද, හැසිරෙන්නේ කොහොමද, ඔයාගේ ජීවන මට්ටම පවත්වා ගන්නේ කොහොමද කියන හැමදේම මම මගේ YouTube channel එකෙන් කතා කරනවා. ඉතින් ඔයා දිගින් දිගටම මගේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ හැමදේම මොනවද කියලා දැනගන්න. අද මම වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාගේ රිලේෂන්ෂිප් එකේ ඉන්න බොයිෆ්‍රෙන්ඩ් or ගර්ල්ෆ්‍රෙන්ඩ් ඔයාගේ ජීවිතේට තව දුරටත් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් or බොයිෆ්‍රෙන්ඩ් වශයෙන් තියාගන්න වැදගත් වෙනවද නැද්ද කියන එක තමයි වීඩියෝ එකෙන් අද මම දිගින් දිගටම කතා කරන්නේ. ඒ වගේම කියන්න ඕනේ ඔයාගේ ජීවිතේ ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් or ගර්ල්ෆ්‍රෙන්ඩ් මෙන්න මේ කියන ලක්ෂණ තියෙනවා නම් දිගින් දිගටම ඔයා එයාගෙන් ඉවත් වෙන්න වග බලා ගන්න. මොකද ඔයාට එහෙම නොවුනොත් ඔයාගේ අනාගතය ගැන හිතලවත් ඔයා ඉවත් නොවුනොත් ඔයාට වෙන්නේ දිගින් දිගටම දුක් විඳින්න. එහෙම නැත්නම් රිලේෂන්ෂිප් එක ඇතුලේ විඳින්න නෙමෙයි විඳවන්න. controlling your behavior. ඒ කියන්නේ මේකෙදි කතා කරොත් දිගින් දිගටම ඔයා පාලනය කරන්න එනවනම් ඔයාට මේක අඳින්න එපා, මේක කරන්න එපා, අර ගමන යන්න එපා, මේ යාළුවා ආශ්‍රය කරන්න එපා වගේ දේවල් ඔයාට දිගින් දිගටම ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් or ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන්න එනවනම් මේක ටොක්සික් රිලේෂන්ෂිප් එකක්. ඉතින් මේ වගේ දිගින් දිගටම ඔයාව කන්ට්‍රෝල් කරන්න ආවොත් ඔයා මුලදී නම් හිතයි යානේ මට සේෆ් එකට තමයි මෙහෙම කියන්නේ මාව ආරක්ෂා කරන්න, අර ගමන යන්න එපා, මේ යාළුවා ආශ්‍රය කරන්න එපා. ඒත් කාලයක් යනකොට ඔයාට තේරෙනවා එයා ඔයාගේ කැමැත්තට ඉඩ දීලා නැහැ. එයා කරලා තියෙන්නේ එයාගේ කැමැත්තට අවශ්‍ය දේවල් තමයි ඔයාගෙන් ලබාගෙන තියෙන්නේ. ඉතින් මේකෙදි මේ වගේ රිලේෂන්ෂිප් එකත් එක්ක ඔයා දැන් ඉන්නවා කියලා හිතන්න. හරි ඔයා දැන් මැරි කරලා නැහැ. මැරි කරලා නැති වුණාට ඔයා දැන් එයාත් එක්ක ජීවත් වෙනවා. ඒ කියන්නේ රිලේෂන්ෂිප් එක ඇතුළේ ඉන්නවා. ඊට පස්සේ ඔයා මැරි කරා කියලා හිතන්න. සමහර වෙලාවට ඔයාට ඔයාගේ හොඳම යාළුවවත් අඩුම ගානේ හම්බෙන්න යන්න දෙන්නේ නැති වෙයි. ඔයාගේ කියන්න බෑ එයා මැරි කරාට පස්සේ කොයි වගේ කෙනෙක් වෙයිද කියලා. සමහර වෙලාවට ඔයාට කැමති තැනක යන්න නැති වෙයි, කැමති ඇඳුමක් අඳින්න නැති වෙයි. ඔයාට හිරකාරයෙක් වගේ තමයි ජීවිත කාලෙම ඉන්න වෙයි. ගොඩක් වෙලාවට මේ සමාජයේ 90%ක් විතර පිරිස අතරේ පේනවා බැන්දට පස්සේ කසාද ජීවිතයෙන් තමන්ගේ පවුල් ආරවුල් හැමදේම වැඩි වෙනවා. ඉතින් මේ වගේ ටොක්සික් රිලේෂන්ෂිප් එකක් ඇතුලේ ජීවිත කාලෙම ජීවිතේ ගෙවනට වැඩිය තමන්ට දැන් අවශ්‍ය කෙනා කවුද, අවශ්‍ය කෙනා කොයි වගේද ඉන්න ඕනි කියලා දැම්ම අවබෝධ කරගත්තොත් මං හිතනවා ඔයාටත් අර ඉතුරු 100%ට වගේ ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි කියලා. lack of trust විශ්වාසයේ මදිකම. රිලේෂන්ෂිප් එකක බේස් එක වෙන්නේ එහෙම නැත්නම් පදනම වෙන්නේ තමන් අනිත් කෙනා විශ්වාසය. හොඳ රිලේෂන්ෂිප් එකක ඉන්නකොට ඒකේ පදනම වෙන්න ඕනේ ඔයාගේ සහකාරයාගේ හෝ සහකාරියගේ විශ්වාසය. ඉතින් මේ විශ්වාසය නැති තැන විශ්වාසය මත තමයි සියලු රිලේෂන්ෂිප් එකේ අනිත් හැමදේම රිලේෂන්ෂිප් එක වටා තියෙන හැමදේම ගොඩනැගෙන්නේ. ඉතින් මේ විශ්වාසය කියන හින්දා සමහරු කියනවා විඳවන එකත් ආදරය කියලා නෑ. එහෙම නැහැ. විශ්වාසය සහ ආදරය කියන මේ හැමදේම එකතු වුණාම තමයි ලස්සන ජීවිතයක් ඔයාලට ගත කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් හැම වෙලාවෙම එයා ඔයාව අවිශ්වාස කරනවා නම් හිතන්නකෝ පාරේ ඔයාගේ BF එක යනකොට තව වෙන කවුරු හරි කොල්ලෙක් මම නැත්නම් ඔයා බොයිෆ්‍රෙන්ඩ් නම් වෙන කවුරු හරි ගෑන් ළමෙක් ඔයාට කතා කරා. ඉගෙන වගේ ඉස්කෝලේ කාලේ ගිය කෙනෙක්. නිකන් හම්බෙලා කතා කරාම ඔයාගේ සහකාරය හා සහකාරිය ඔයාව ඒකටත් අවිශ්වාස කරනවා. ඉතින් මේ වගේ රිලේෂන්ෂිප් එකක දිගින් දිගටම ඉන්නකොට ඔයාගේ ජීවිතේ ඔයා රස්සාවක් කරන්න ඕනේ. ඔයාගේ ජීවිතේ තව රස්සාවක් කරලා අතරතුර තව වෙන දේවල් තියෙනවා. ඒ දේවල් වලට ඔයාට යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ කෙනෙක් හිටියොත් ඔයාට බෑ කවදාවත් ඒ වගේ දේවල් වලට යන්න. ගියත් හැමදේම මොකක් හරි අවිශ්වාසයෙන්ම තමයි බලන්නේ. මේ වගේ තැන්වලදී ඔයාගේ අර ට්‍රස්ට් එක මතින් ගොඩනැගෙන රිලේෂන්ෂිප් එකේ තියෙන ශක්තිමත් භාවය ගොඩාක් අඩුයි. ඩිස්රෙස්පෙක්ට්. මේකෙදි මම කතා කරන්නේ අනිත් කෙනා ඔයාගේ ගෞරවයට ලක් කරන්නේ නැහැ. රිලේෂන්ෂිප් එකක ඔය දෙන්න අතරේ සහ පිටේ ඉන්න තැනකදී හෝ එහෙම නැත්නම් ඔය දෙන්න අතරේදී අනිකාට ගෞරවය දක්වන්නේ නැති එක මම ටොක්සික් රිලේෂන්ෂිප් එකක දකිනවා. ඉතින් මේ වගේ කෙනෙක් ඔයාගේ ජීවිතේ ඉන්නවා නම් ඒ කෙනාගෙන් ටිකෙන් ටික ඈත් වෙන්න බලන්න. මේ වගේ දේවල් එයා දිගින් දිගටම ඔයාගේ රිලේෂන්ෂිප් එක ඇතුලේ පෙන්නනවා නම් තවදුරටත් එයත් එක්ක ඉස්සරහට ඉන්න ඕනේ නෑ ඔයා. ඉතින් මෙතන ඉඳන් දැන් අපේ ජීවිතේ මැරි කරන්න කාලේ අපි හරි ප්‍රශ්නයක් නැහැ. ඒත් අපි මැරි කරාට පස්සේ ජීවත් වෙනකොට අපි මැරි කරන්න කලින් එකට ඉන්නවට වැඩිය ඊට පස්සේ වෙන
එපා වීම එහෙම නැත්නම් දැන් මේ ගැලපෙන්නේ නැහැ වගේ දේවල් හිතෙනවනේ. ඒක දැනෙනවා වැඩි. එතකොට ඉතින් අපි ගොඩක් පරක්කු වැඩි. ඉතින් අපි මොකක් හරි රිලේෂන්ෂිප් එකක ඉන්නවනම් ඒ රිලේෂන්ෂිප් එක අපිට ගැලපෙන්නේ නැහැ කියලා තේරෙනවා නම් අපි හිතන්න ඕනේ අද ගැන නෙමෙයි. අපි එතනින් ඉස්සරහට අපේ මැරිකල් අපේ ජීවිතය ගත කරන්නේ කොහොමද කියලා. ඉතින් එහෙම හිතුවොත් මං කියන්නේ අපිට කාගෙන් හරි ඈත් වෙන්න ඕනේ නම් ඈත් වෙන්න පහසුයි කියන්නේ. අපි දැන් කරනවට වැඩිය ඒ ක්‍රමය ගොඩක් පහසුයි. හැම වෙලාවෙම හිතන්න අපි දැන් ජීවිතේ නෙමෙයි මේ මැරේජ් එකෙන් පස්සේ ලයිෆ් එක අපි කොහොමද මේ කෙනත් එක්ක ගත කරන්නේ කියලා. ඒ වගේම තමයි මේ ඩිස්රෙස්පෙක්ට් කියන එකේදී ඔයාට වැලියු එකක් දෙන්න නැහැ. අනිත් මිනිස්සු ඉස්සරහා ඔයාට සමහරවිට බයින්න පුළුවන් මෝඩයා වගේ දෙයක් කියලා. ඔයාගේ පොඩි වැරද්දක් වුණ ගමන් කෑ ගහනවා ඔයාට. ඇයි එහෙම කරන්නේ? තේරෙන්නේ නැද්ද කිසි දෙයක්? තමුසෙට තේරෙන්නේ නැද්ද? ඒ වගේ දේවල් මම ඕන තරම් දැකලා තිනවා. මගේ ජීවිතේත් මට වෙලා තියෙනවා. ඒ හින්දා මම කියන්නේ ගෞරවයක් නැති තැන කවදාවත් ඉන්න එපා. මොකද ඔයාට ගෞරවය දෙන්නේ නැහැ කියන්නේ එතන ඔයාට වැලියු එකක් ඇත්තෙත් නැහැ. ඔයාගේ ෆීලිංගස් වලට වැලියු එකක් ඇත්තේ නැහැ. ඩිස්ऑනස්ට්. ඉතින් මේකෙදි මම කතා කරන්නේ ඔයත් එක්ක ඉන්න ඔයාගේ රිලේෂන්ෂිප් එකේ පාර්ට්නර් ඔයාට දිගින් දිගටම බොරු කියනවා නම් ඔයාට අවංක නැත්තම් පොඩි පොඩි බොරු කිය අන්තිමේදී පොඩි පොඩි බොරු තමයි ලොකු ලොකු බොරු වෙන්නේ. ඉතින් ඔයත් එක්ක ඔයාට අවංක නැත්තම් ඔයාට බොරු කිය එහෙම යනවා නම් හිතන්නකෝ ඔයාගේ GF හරි BF හරි ඔයාට කියනවා අද මට වැඩ වැඩි. ඒ හින්දා මම ගෙදර යනකොට අද ටිකක් පරක්කු වෙනවා. කියලා ඔහොම කියලා කියන්නේ ගෙදර යනකොට කෝල් ගන්න ටිකක් පරක්කු වෙයි මැසේජ් ගන්න පරක්කු වෙයි කියලා. ඉතින් මෙහෙම කියලා ඊට පස්සේ මේ ටිකක් වෙලා යනකොට ඔයා දකිනවා වෙන කාගේ හරි යාළුවෙක්ගේ ස්ටෝරි එක. ඉතින් මෙයා අද ඇඳන් ගිය ඇඳුම පිටින්ම මෙයා පාටි එකක ඉන්නවා. හරි කමක් නෑ අදට විතරයි නේ බොරුවක් කිව්වට කමක් නෑ මං අහනවා. එතකොට හරි ප්‍රශ්නයක් නෑ කියලා ඒක අතහැරලා දානවා කියලා හිතන්නකෝ. මෙයා මේ වගේ දිගින් දිගටම ඔයාට බොරු කරොත් ආයේ මැරේජ් ලයිෆ් එකෙන් පස්සෙත් ඔයාට බොරු කරොත් ඒ බොරුව පොඩි බොරුවක් වුණාට ජීවිතේ මිනිස්සු එක පොඩි බොරුවෙන් තමයි ලොකු ලොකු දේවල් පටන් ගන්න. ඉතින් ඔයාගේ කෙනා ඔයාට අවංක නැත්තම් ඒ කෙනාවත් ඔයාගේ ජීවිතෙන් ටික ටික අයින් කළා දාන්න. one sided effort. ඉතින් මේකෙදි මම කතා කරන්නේ ඔයාගේ ජීවිතයේ ඔය දෙන රිලේෂන්ෂිප් එකේ ඉන්නකොට ඩේට් ප්ලෑන් කරන්නේ ඔයා නම් එහෙම නැත්නම් ප්‍රශ්නයක් වුණාම සමාව ගන්න ඔයා නම් තව කොයි හරි යන්න ඕනේ නම් මොකක් හරි දෙයක් එයාට අනිත් කෙනාට sannivedana communication කරන්න ඕන ඒ හැම දෙයකදීම ඉස්සරහ ගන්න ඔයා නම් අරයා ඔයාගේ ජීවිතය කියන්නේ ඔයාගේ පාර්ට්නර් ඔයාගේ ජීවිතේ එයාගේ පැත්තෙන් රිලේෂන්ෂිප් එක තියාගන්න එෆර්ට් එකක් දෙන්නේ නැහැ කියන එක. ඉතින් මේ වගේ පාර්ට්නර් කෙනෙක් ඔයාගේ ජීවිතේට ඉන්නවා කියන්නේ ඔයා ලොකු කරදරයක වැටෙනවා. ඒ වගේම තමයි මේ වගේ රිලේෂන්ෂිප් එකක ඉන්න කෙනෙක් ගොඩාක් ඒ වගේම තමයි මේ වගේ රිලේෂන්ෂිප් එකක ඉන්න කෙනෙක් ගොඩාක් වෙලාවට අනිත් කෙනා දුකටපත් වුනහම කරදරයකටපත් වුනහම සපෝට් එක දෙන්න තියෙන සම්භාවිතාවත් ගොඩාක් අඩුයි. මේ වගේ රිලේෂන්ෂිප් එකක් ඇතුලේ නම් ඔයත් ඉන්නේ ඔයා දැනගන්න ඔයා ඉන්නේ රෙඩ් ෆ්ලැග් එකක් තියෙන කෙනෙක් එක්ක. මේ වගේ කෙනෙක් තමන්ගේ ජීවිතේට ගොඩාක් වෙලාවට මේ වගේ දේවල් වෙන්නේ ගෑන් ළමයිට. මං අත්දැකීම් තියෙන හින්දා කියන්නේ මං අහලා තියෙනවා මගේ යාළුවන්ගේ වුණත් ගොඩාක් වෙලාවට මේ වගේ දේවල් වෙන්නේ ගෑනු ළමයිට. ඉතින් ගෑනු ළමයි තමයි ගොඩක්ම මැරේජ් ලයිෆ් එකෙන් පස්සේ ප්‍රශ්න වලට ගොඩක් මුහුණ දෙන ජීවිතේ පා වෙන්නේ. ඉතින් තමන්ගේ ජීවිතේ මැරේජ් ලයිෆ් එකේ මම දිගින් දිගටම කියන්නේ මැරේජ් ලයිෆ් එක හොඳට තියාගන්න. අපි දැන් ගන්න තීරණ අපිට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ වගේ ඔයාලට වැලියු එකක් දෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔයා එයාව ජීවිතෙන් ඉවත් කරන්න පුරුදු වෙන්න. ඉතින් තමන්ගේ ජීවිතේ මැරේජ් ලයිෆ් එකේ මම දිගින් දිගටම කියන්නේ මැරේජ් ලයිෆ් එක හොඳට තියාගන්න. අපි දැන් ගන්න තීරණ අපිට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ වගේ ඔයාලට වැලියු එකක් දෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔයා එයාව ජීවිතෙන් ඉවත් කරන්න පුරුදු වෙන්න. Avoiding responsibility. මේකෙදි මම කතා කරන්නේ ඔයත් එක්ක ඉන්න කෙනාට ගෝල් එකක් නැත්තම් මම මේ කාලෙදි මෙන්න මේ දේ කරන්න ඕනේ මම මෙන්න මේ හරි පාත් එකේ යන්න ඕනේ ජීවිතේ එන්ජොයි කරන්න ඕනේ ඒක මම පිළිගන්නවා ජීවිතේ එන්ජොයි කරන්න ඕනේ අනිවාර්යෙන් ඒක කරන්න ඕනේ ඒ වගේම තමයි එන්ජොයි කරන පාත් එකට අමතරව ඔයාගේ ජීවිතේ ඔයා මෙතනට යනවා කියලා තව පාත් එකක් ඔයා තියාගන්න ඕනේ ඉතින් මම විශ්වාස කරනවා අපි ජීවිතේ එන්ජොයි කරන්න ඕන කාලේ එන්ජොයි කරන ගමන් අපි ඒ කාලේ අනිත් පැත්තෙන් අපේ ජීවිතේ කොහොමද හදා ගන්න ඕනේ කියලා අපි තීරණය කරන්න ඕනේ. ඉතින් මේකට අපි හිතන්න අරගයි අයියෝ තව කල් තියෙනවා කමක් නැහැ වගේ දේවල් හිතන්න නැතුව
අපි පුළුවන් තරම් ඉක්මනින් තමයි අපේ ජීවිතේ හදාගන්න ඕනේ. එතකොට අපි අද එන්ජොයි කරනවා වගේම අපිට තව කාලයක් ගියත් අපේ ජීවිතේ එන්ජොයි කරන්න පුළුවන්. ඒ නිසා අපේ ජීවිතේ වුණත් අපි තනියම හරි ගෝල් එකක් තියාගෙන අපි මෙන්න මේ තැනට යනවා කියන අදිෂ්ඨානය තියාගෙන තමයි කටයුතු කරන්න ඕනේ. ඉතින් ඔයා හිතන්න දැන් නෙමෙයි ඔයාගේ අනාගතය ගැන හිතන්න. ඔයාගේ අද තත්ත්වෙ නෙමෙයි ඔයාගේ මැරේජ් ලයිෆ් එකෙන් පස්සේ ඔයාගේ ජීවිතේ යන්නේ කොහොමද කියලා හිතන්න. ලෝකයේ 90%ක් වෙන දේ බලන්න 90%ක ප්‍රතිශතයෙන් වෙන්නේ මැරේජ් ලයිෆ් එකේ දුක් විඳිනවා. 10%ක් වගේ ප්‍රතිශතයක් තමයි ආදරෙන් හැමදාම සෙනෙහසින් ඉන්නේ. ඉතින් මේක ඔයා බලන්න, මේක දකින්න, මේක ඔයාගේ ජීවිතයට ගන්න. එතකොට ඔයාලට පුළුවන් තමන්ගේ ජීවිතේ සතුටින් ගෙවන්න. ඉතින් අද මගේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ඔන්න ඔය දේවල්. මම හිතනවා ඔයගොල්ලන්ගේ ජීවිතේ මේ වගේ කෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලෝ කොහොම හරි හිත හදාගනී කියලා. ඉතින් ඔයාලට සුබ දවසක්.